ගුඩ් මෝනින්. අද පේපරේ තියෙනවා එකහමාරට ඩේටාබේස් මැනේජ්මන්ට් වලින්. දැන් වෙලාව 9. උදේම කොෆි එකක් හදාගත්තා. බිස්කට් එකක් තියෙනවා. දින වැට් එක කරලා ගාඩන්ස් කැම්පස් එකට යන්න ඕන. කැම්පස් එකට ගිහින් අපි ආයෙ සෙට් වෙමු. පේපර් ඉවරයි. දැන් කට්ටියත් එක්ක ගිහින් කෑම කාලා එනකම ඉන්නේ. කෙල්ටි පේ බ්ලොග් එකක් හරි පෙන්වන්න ආසයි කට්ටියට. මේ තාම බෑ. තාම ලැජ්ජයි ඉච්චර කැමරාව ඕන කරලා මේවා කරන්න. අපි බොඩි වෙදි හම්බෙමු. හවස එක්සෑම් ඉවරලා මේ ලොකු වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන. කෙලින් බොඩි වෙනලා හොඳට නිදාගත්තා. දැන් 8යි. ඊපස්සේ ගිහින් කෑම බලන්න ගියා. මම කන්නෙක් වගේ. මටද හම්ුණා ඔය කෑම. සුපර්. සුපර් බිල ඉන්නවද? හොඳ තාසේ රෙකමන්ඩ් කරන channel එක. දසු සමීර වීරක. සංජය රිවික්ටර් පොඩ්කාස්ට් කරන සුපිරි. මම highly recommend කරනවා මේ වීඩියෝස්. සුප් එක බීලා ඉන්නවා. මොකද කියන දේවල් නැති. බලමු හෙට කැම්පස් යන්න. හෙට පාඩම් කරලා අනිද්දා මැත්ස් එක්සෑම් එක ඒක ඉතිරි කරපුවාම එක්සෑම් ඉවරයි. දැන් මේ දවස් ඇත්තටම බ්ලොග් බලන්න හිට වෙනම thank you කියන්න ඕනේ මේ බලනවාට. අපි ලබන සතියේ ඉඳන් මට දැන් මේ channel TikTok වීඩියෝස් දාන්න ගත්තේ personal branding එක හදන්න. තාම මට ඒක මුකුත් කරගන්න හම්බුන්නේ නැහැ. ඔය තනින් තර පොඩි ක්ලිප් එකක් දැක්කට මේ අපි ඒ වැඩවලට වහිමු ලබන සතියේ. තමයි ලයිෆ් එක ඩෙවලොප්මන්ට් කරන එක ලබන සතියේ කරන මේ ටිකේ එක්සෑම් නිසා මාර හිරලා ඉන්න වැඩවලට. හරි. බයි.